හැමෝට වෙල්කම් කියන ඕන අලුත් vlog එකකට අපි ඉන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. දැන් වෙලාව උදෑසන 6:45යි. අපි අද යන්න හදන්නේ කොළඹ කොටුවේ ඉඳලා යාපනයට. ඒ කියන්නේ අගනගරයේ ඉඳලා යාල්පාණම් එහෙම නැත්නම් යාපනයට. අද අපේ ගමන් සගයා විදියට අපි තෝරාගත්තේ යාල් දේවි දුම්රිය. උදෑසන 5:45ට කොළඹ කොටුවෙන් පිටත් වෙන මේ යාල් දේවි දුම්රිය අද අපේ vlog එක හැඩ කරන අයුරු අනිවාර්යෙන් බලන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඔය විදිහට අපේ ගමන පටන් ගන්න අපි කෙමෙන් කොළඹ කොටුව පාස් කරලා අපි මේ ඇදෙන්නේ ගම්පහ දිසාවට. ඒ කියන්නේ අතරින් මමත් එහෙම මේ මුලව දානවා මේ vlog එක හැඩ කරන්න. ඔය විදිහට අපි කොළඹ කොටුව පාස් කළා. අපි ඊළඟ නවතන වන්නේ ගම්පහ ස්ටේෂන් එක. ඊට කලින් ගොඩක් ස්ටේෂන් තියෙනවා. ඒ ස්ටේෂන් පාස් කරලා වීඩියෝ එක දික් වෙන නිසා මම හැම ස්ටේෂන් එකේම වීඩියෝ ගත්තේ නැහැ. ඕගොල්ලොන්ට විශේෂ දුම්රිය ස්ථාන අතරින් මම ලස්සන vlog එකක් හදන්න ඕන හින්දා අලුත් ලස්සන දුම්රිය ස්ථාන සෙට් කරලා සූපර් vlog එකක් හදලා තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ ගම්පහ ස්ටේෂන් එක අපි ගම්පහ ස්ටේෂන් එකෙන් පව කළා. එතකොට උදෑසන අපි ගම්පහට එනකොට චොටයලි වුණා. ඒත් එක්කම දැන් අර උදේ ඉස්කෝලේ යන්න ඉන්න ළමයි ඒ වගේ වැඩට යන්න අයත් මේ අතරේ ඉන්නවා. ස්ටේෂන් වල ගොඩක් සෙනග මේ වෙලාවේ ඉන්නවා. අපි ගියපු දුම්රියෙත් ඒ කියන්නේ අපි ගියපු යාල් දේවි අපි සෙකන්ඩ් ක්ලාස් එකේ ගියේ. ඔයාලා යනවා නම් කලින් ආසන වෙන් කරලා යන්නත් පුළුවන්. මේකේ ප්‍රස් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් වගේ හැම මැදිරියම්ම තියෙනවා. ඒ වගේ බුකින් තියෙනවා. සෙකන්ඩ් ක්ලාස් එකෙත් බුක් කරලා යන්න පුළුවන්. තර්ඩ් ක්ලාස් එකෙත් බුක් කරලා යන්න පුළුවන්. ඒ වගේම ප්‍රස් ක්ලාස් එකෙත් යන්න පුළුවන්. මේ මම හිතන්නේ මේ අපිට හම්බුනේ ඇල්ලෝඩිසි දුම්රිය වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කෙමෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයටත් ආවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානය ගැන කියනවා නම් මේක අයිති වන්නේ වයඹ පළාතට. වයඹ පළාතේ තියෙන්නේ පොල්ගහවෙලත් ඒ කියන්නේ කුරුණෑගල දුම්රිය ස්ථානයත් පොල්ගහවෙල දුම්රිය ස්ථානයත් එක ළඟ පිහිටා තිබෙන්නේ. මෙන්න අනතුරු අපි යන්නේ කුරුණෑගල දුම්රිය ස්ථානය කියන්නේ අතුගල් පුරවරයට. අතුගල් පුරවරේ රජරට ඉන්න අනතුරුව යාපනයේ උතුරු ප්‍රදේශය. අපි හුම විදියට පොල්ගහවෙල දුම්රිය ස්ථානයත් පාස් කළා. අපි රැගෙන යන මේ යාල් දේවි දුම්රිය කෙමෙන් ඇදෙන්නේ මේ කුරුණෑගල දුම්රිය ස්ථානයටයි. කුරුණෑගල දුම්රිය ස්ථානය ගැන කියනවා නම් මේක ටවුන් එකේ ඉඳන් පොඩක් ඇතුළට වෙන්න තමයි තියෙන්නේ මේ කුරුණෑගල ස්ටේෂන් එක. ඔයාලට එනවා නම් කුරුණෑගල ස්ටේෂන් එකෙනුත් ඇවිල්ලා ඕන තරම් කොළඹ පැත්තට යන්න පුළුවන්. ඒ වගේම අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව වගේ ඕනම පැත්තකට කුරුණෑගල ඉඳනුත් ට්‍රේන් තියෙනවා. එනකොට අපි යන්නේ කෙමෙන් මේ කුරුණෑගල පාස් වෙනත් එක්කම අර පරිසර කලාපය වෙනස් වෙනවා. ඒ කියන්නේ අර ගල්ගමුවට හමාවට පොඩ්ඩක් ලං වෙනකොට අර කැලෑබද ඒ කියන්නේ පොඩ්ඩක් ඒ වනාන්තර මැදින් තමයි මේ ගමන් අපේ රේල් පාර වැටලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ ඇල්ල බදුල්ල වගේම තමයි ඇත්තට මේ යාපනයට යන උතුරු මාර්ගයත් මාරම ලස්සනක් තියෙන්නේ. වැව්, කෙත්වතු මැදින් වැටලා තියෙන මේ පාර මං කිව්වා වගේ අර ඇල්ලෝඩිසි දුම්රිය නතර කරනවා වගේ මේ මහවහන්දී දුම්රිය ස්ථානේ මෙතනින් එහා පැත්තට තමයි ඒ කියන්නේ අර පැත්තට තමයි පුත්තලම සහ මෙතන එහා පැත්තට තමයි මඩකලප සහ පොළොන්නරුවට යන ට්‍රේන් මහවහන්දී දුම්රිය ස්ථානෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ උතුරු මාර්ගය සහ පොළොන්නරුව මාර්ගය වෙනස් වෙන්නේ මෙතනින්. ට්‍රින්කෝල් යන ට්‍රේන් අර මහවහන්දී වෙනස් වෙනවා. එන්න අතර අනුරාධපුර යාපනය යන පැත්තට යන මේ ට්‍රේන් මේ පැත්තෙන් කෙලින්ම යනවා. මේ මහවහන්දී දුම්රිය ස්ථානය. මේ මහවහන්දී දුම්රිය ස්ථානෙන් පසුහර මං කිව්ව වැනි පරිසර කලාප වෙනස් වෙනවා. මේ මහවහන්දී දුම්රිය ස්ථානය මෙතනිනුත් ස්වල්ප වෙලාවක් නතර කරලා තියෙන අපේ යාල් දේවි දුම්රිය. මොකද මහව කියන්නේත් විශේෂ දුම්රිය ස්ථානයක්. මෙන්න ඒ අර මං කිව්වා වගේ මේ දුම්රිය ගමන අර ඇල්ල දුම්රිය ගමනට හා සමානම. ඇල්ල දුම්රිය ගමනත් ගිහිල්ලා තියෙන ඒ වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යෙන් බලන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එයා සමානමයි මේ ගමන. ඒ කියන්නේ මට ඇල්ල
ලස්සනයි ඒ වගේම හැංගිච්චි උතුරු මාර්ගයේ මාරම ලස්සන තැන් තියෙනවා. ඒ කියන්නේ මේ අනුරාධපුරට මේ ලං වෙනකොට මේ ගල්ගමුව මහව පාස් කළ ඊළඟ දුම්රිස්ථානේ ස්ටේෂන් එක තියෙන්නේ ගල්ගමුවෙන්. අර ගල්ගමුව අතරතුර තියෙන අර කෙත්තාතු ඒ කියන්නේ කුඹුරු මැදින් අර ඒ පාර වැටලා තියෙන මේ ගල්ගමුව දුම්රිස්ථානය. ගල්ගමුව අයිති වන්නේ ගල්ගමුව ස්ටේෂන් එක අයිති වන්නේ වයම පළාතට. ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඉන්න අතරතුර තමයි උතුරු මැද පළාත අනුරාධපුර දිස්ත්‍රික්කය ආරම්භ වන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊළඟ දුම්රිස්ථානය වෙන්නේ අපි තඹුත්තේගම දුම්රිස්ථානේ. තඹුත්තේගම ගැන කියනවා නම් මේ අර මං කිව්ව අනුරාධපුර ලංඝනත් එක්ක මේ තියෙන අර රජරට පුරවරේ වැව් බැඳි පුරවරේ තියෙන අර වැව් වල තියෙන අලංකාරත්වයත් එක්කම වැව් මැදින් තමයි අර දුම්රිය මාර්ගය වැටලා තියෙන්නේ. ඇල්ල දුම්රිය හා සමානයි. ඒ පැත්ත කඳු, මේ පැත්ත තැනිතලාව. ඒ වගේම වනාන්තර වනාලිත් ඉන්න මේ අපි අවුරුද්දාන තඹුත්තේගම දුම්රිස්ථානය, මේ දවස්වල ප්‍රසිද්ධ දුම්රිස්ථානය. ඉන්න අතර තලාව දුම්රිස්ථානය. තලාව දුම්රිස්ථානය පාස් කරනත් එක්ක ඊළඟ තියෙන්නේ සාවස්තිපුර අනුරාධපුර. ඇත්තටම මට අමතකුණා අනුරාධපුරෙන් වීඩියෝ එකක් ගන්න. අමතකුණා කියලා කියන්නේ එයාලා මම අනුරාධපුර දුම්රිස්ථානයේ දිහා බලාගෙන එනවත් එක්ක මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔහොම අපි තලාව දුම්රිස්ථානේ පාස් කළා. ඊළඟ මැදවච්චි දුම්රිස්ථානෙන් තමයි මම එළියට ඇවිල්ලා පොඩි වීඩියෝ එකක් ගන්න කියලා ඕනි කියලා හිතුනේ. මේ මැදවච්චි දුම්රිස්ථානය විශාල දුම්රිස්ථාන ප්‍රමාණයක් පාස් කළා තමයි මේ ගමන යන්නේ. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. අර වෙනම වයිබ් එකක් මේ අනුරාධපුරෙන් අනතුරු අර දෙමළ ප්‍රදේශවලට ආවේනික තමයි මේ දුම්රිස්ථාන සියල්ලම හැදිලා තියෙන මේ වවුනිය දුම්රිස්ථානය. මේ වගේ අර එනවුන්ස්මන්ට් එක දෙන්නෙත් මුලින්ම ටැමිල් වලින්. මේ ටැමිල් දැන් වවුනියා මෙතන මැදවච්චින් අනතුරු එතන සිට ටැමිල් ඒ කියන්නේ අර දෙමළ අය තමයි වැඩිපුර මේ පැත්තේ ඉන්නේ. අපි ට්‍රේන් එකට නගිනවා. මේ වවුනිය දුම්රිස්ථානේ පාස් කළා. අර මෙතෙන්ට එනවත් එක්කම අර තල් අරනට ආවේනික අර තල්ගස් ඒ කියන්නේ යාපනය උතුරු ප්‍රදේශයට ආවේනික පරිසර කලාපයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ අර කුඩා පඳුරු සහිත ගස් වගේම අර තල් ගස් මේ ස්ටේෂන් මේ අපේ කෝච්චි අර සමහර වෙලාවට මම හිතන්නේ මේ අර යාපනයේ ඉඳලා එන යාල්දේවි දුම්රිය අපි එනකොට පොඩ පරක්කුයි ඒ ට්‍රේන් එක. අපිට තව චුට්ටක් ඉස්සරහින් හම්බෙනවා යාපනයේ ඉඳන් එන යාල්දේවි දුම්රිය. යාපනයේ නෙමෙයි මේක ගමන පටන් ගන්නෙ තලෙමන්නාරම් ඉඳන් කොළඹට. අපේ ට්‍රේන් එක කොළඹ ඉඳන් තලෙමන්නාර. ඒ කියන්නේ යාල්දේවි හම්බ වෙන තව ස්වල්ප මොහොතකින්. ඒ කියන්නේ ඉස්සරහින් හම්බ වෙන යාල්දේවිය සහෝදර යාල්දේවි සහෝදරයෝ. මේ මම අර කිව්වා වගේ ඒ අර කුඹුරු මැදින් යන මේ ට්‍රේන් එක ඇත්තමයි මේ අනුරාධපුරෙන් එහාට මම හිතන්නේ පැය කිලෝමීටර් 80 90 අතර අපි GPS වලින් බැලුවා. ඒ කියන්නේ GPS ඔන්ලයින් වලින් බැලුවා අපි ස්පීඩ් එක. එතකොට තිබ්බා අපි කොහොමද බලනකොට 80 90 අතර මේ අනුරාධපුරෙන් එහාට අපේ යාල්දේවි මේ ට්‍රේන් එක ඒ තරම් ස්පීඩ් එක යනවා. මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර යාල්දේවිය එක පටන් ගන්නේ තලෙමන්නාරම් ඉඳන්. හිඳන් එන ට්‍රේන් එක තමයි මේක දැන් කොළඹට යන්නේ. දෙකම එක වගේ ට්‍රේන් දෙකක්. අත්‍තරම වට්ටම ලස්සනක් තියෙන මේ ට්‍රේන් බදුල්ල යන ට්‍රේන් වලටයි මේ තලෙමන්නාරම් පැත්තට යන ට්‍රේනුයි මේ උතුරු මාර්ගයේ යන ට්‍රේනුත් ඇත්තටම මාරම ලස්සනක් තියෙන මේ පාරෙත් අනිවාර්යෙන් එන්නේ කියලා මම ඔයාලට මතක් කරනවා. අනිවාර්යෙන් කොළඹ කොටුවේ ඉඳන් තලෙමන්නාරම් වලට යන යාපනයේ පැත්තට යනවා නම් අනිවාර්යෙන්ම මාරම ලස්සන view එකක් තියෙනවා. ඔයාලට මම කියන්න දෙයක් නැහැ. මේ පේනවා මේ කිල්ලොච්චි දුම්රිස්ථානේ පාස් කරලා ඊළඟට අපි යන්නේ අලිමංකඩ දුම්රිස්ථානේ පැත්තට. ඉස්සරහා තියෙන අලිමංකඩ දුම්රිස්ථානේ ඒ කාලේ අපි මේ ඉස්සර අපිට මේ පැත්ත ගැන කියනවා නම් එන්න බෑ. ඒත් ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා මේ යාල්දේවි දුම්රියටත්. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට යන්න පුළුවන් යාල්දේවියකින් උතුරටම. ඒ කියන්නේ තලෙමන්නාරම් වලටම මේ කංකසන්තුරේටම යන්න පුළුවන්. මේ අලිමංකඩ දුම්රිස්ථානේ තලෙමන්නාරම් වලට යන්න පුළුවන්. ඒක මැදවච්චි දුම්රිස්ථානෙන් වෙනස් වෙන තලෙමන්නාරම් මාර්ගයේ මේ උතුරු මාර්ගයේ කිල්ලොත් මේ කංකසන්තුරේ මාර්ගය
මේ අලිමංකඩ දුම්රිය ස්ථානය පාස් කරලා අපි දැන් කෙමින් ඇදෙන්නේ යාපනයට. තව ස්වල්ප වේලාවකින් අපි යාපනී ස්ටේෂන් එකෙන් බැලලා අපේ අද දවස ඇතුළත අපේ ගමන් ව්ලොග් එක ඉවර කරනවා. ඒත් මේ වීඩියෝ සීරීස් එක අනිවාර්යෙන් බලන්න. මේ යාපනයේ අපි ගියපු පළවෙනි ව්ලොග් එකේ පළවෙනි වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. මේ වලට ඈතින් පේනවා ඇති අර සුලන් ටර්බයින්. අපි එදා බදුල්ල පැතරේ ගැන අපි මේ අර හෝටන් දැන්න ඔහිහාරා යන ගමනේ අපිට සුලන් ටර්බයින් හම්බුණා අබේවලින්. දැන් ඒ වගේම ටර්බයින් තියෙනවා මෙහෙත් මේ පළයි දුම්රිය ස්ථානය ආසන්නව තමයි ඒ සුලන් ටර්බයින් තියෙන්නේ. පැත්තේ මේ පැත්තෙන් එන අර උතුරු හුලං වලින් තමයි අර විදුලි නිෂ්පාදනය කරන්න තමයි මේ පැත්තේ සුලන් ටර්බයින් හදලා තියෙන්නේ. වගේම අපේ කලින් වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නනවා ඇති අර අබේවල අබේවල ෆාම් එක හරියට තියෙනවා. මේ පළයි දුම්රිය ස්ථානය පාස් කරලා මීළඟ දුම්රිය ස්ථානය වන්නේ අපේ ගමනේ අද දින අවසන් ගමන් නැවතුම් පොළ යාපනයේ දුම්රිය ස්ථානයේ. අපි නැවතුණත් මේ යාල්දෙවි දුම්රිය අද තලේමන්නාරම් වලටම යනවා. අපි උනාට යාපනයෙන් නැවතලා අපි ඉන්න හොටෙල් එකට යනවා. මේකේ තවත් වීඩියෝ දෙකක් තියෙනවා. අනිවාර්යෙන් ඒ වීඩියෝ දෙකත් ඔයාලට බලන්න කියලා මතක් කරනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් comment එකක් like එකක් අනිවාර්යෙන් දාන්න. ඔයගොල්ලෝ හැමෝගෙම මම ඉල්ලනවා අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා. ඊළඟ දුම්රිය ස්ථානය වන්නේ යාපනයේ දුම්රිය ස්ථානය. අද දවසේ අපේ ගමන් නැවතුම් පොළ ඉන්න අතරතුර අපි යනවා අද දින අපි ඉන්න හොටෙල් එකට. මේ යාපනයේ දුම්රිය ස්ථානයේ අපි යාපනයෙන් බැලලා එතෙන් දැන් පික්නික් එකක් දාගෙන තමයි අපි හොටෙල් එකට ගියේ. අපි හිටපු හොටෙල් එක තමයි හොල්ඩේ යාර්ල් ඉන්න මං හරියටම නම ඒක තමයි අර අපිට ටැමිල් ප්‍රනවුන්ස් කරද්දී පොඩි වචන වෙනස් වෙනවා. මේ අපි පික්නික් එකක් දාගෙන අපි හොටෙල් එකට යනවා. හැමෝටම කියනවා ඊළඟ vlog එකක් බලන්න. vlog එක බලුවාට thank you so much අනිවාර්යෙන්.